දුරක පිපෙනා රුවදැසට හමු නොවෙනා කෝලනි හඩවදිනා මුදු සීත ගුණය දැනුණා මේ කිවිවරු කියනා වනමල දැයි සිතුනා හලෝ ළමයි කොහමද ඔයාලට? ඔන්න මම මැයි මාසේ පළවෙනි vlog එක අරගෙන ආවා. ළමයි මේ තමයි පළවෙනිදා රෑ මට ඕන වෙලා තිබ්බේ මේ මගේ මිරර් එකේ එහා පැත්තෙන් මෙන්න මේ වගේ රැක් ටිකක් අල්ලගන්න උඩටම වෙනකන්. මම කලින් මේ මිරර් එක ගත්තට මගේ ඔක්කොම බඩු ක්‍රීම් බඩු අනම්මනම් ඔක්කොම තිබ්බේ මගේ මේසෙ උඩ. ඉතින් ඒක අර හරි කරදරයි හැම වෙලේම වැටෙනවා තියන්න තැනක් නැහැ. ඒක හින්දා තමයි මම මේක හයි කරන්න ගත්තේ. ඔයාලට තේවත් දුන්නේ නැහැ නේද කවුරුවත්? එයාට තේ දුන්නේ නැහැ නේද? මම ඉතින් අපේ මල්ලිව අවුස් උගෙම වැඩ ටික ගත්ත එක තමයි කරේ. මම මුලින් මේ මිරර් එක අරගෙන තිබ්බට මේකේ රැක්ස් මුකුත් හයි කරලා තිබ්බේ නෑනේ. ඉතින් මැයි මාසේ පටන් ගන්න කලින් මේ රැක්ස් හයි කරන එක තමයි මගේ ප්‍රධාන රාජකාරිය උනේ. ඈත දුරක පිපෙනා රුවදැසට හමු නොවෙනා කෝලනි හඩවදිනා මුදු සීත ගුණය දැනුණා. මේ ළමයි පහුවදා උදේ ඊයේ රෑ අපි රැක් ටික හයි කරලා නිදි වෙනකොට 12:00 විතර ඇති. ඒක හින්දා අස් කරන්න ගොඩාක් තියෙනවා. ඉතින් අද උදේම ඒ වැඩ ටිකට බහින්න තමයි මම හදන්නේ. මුදු සීත ගුණය දැනුණා මේ කිවිවරු කියනා වනමල දැයි සිතුනා. මන් දැන් මේ බලන්නේ මේක කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියලා. ඒ තරම් මෙතන හැඩි වෙලා තියෙන්නේ. වටපිටාව ගැන වැඩි ගණන් ගන්න එපා ළමයි. මොකද මෙතන දැන් මේ හොඳටම හැඩි වෙලා තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් අර රැක් ටික හයි කරාට පස්සේ කණ්ණාඩියේ පේන විදිහ. ඉස්සර වෙලාම ඇඳෙන් තමයි පටන් ගත්තේ අස් කරන වැඩේ. ඇත්තටම මට ඕනේ උනේ මැයි මාසේ අලුතෙන්ම පටන් ගන්න. මොකද මේ කොහොමත් ඒක මගේ අප්‍රේල් අන්තිම වගේ වෙනකොට කොහොමත් ඔළුවේ තිබ්බා මැයි මාසේ අලුතෙන්ම පටන් ගන්නවා කියලා. ඉතින් කොහොම හරි ඒකේ පළවෙනි එක තමයි ඔය මගේ රැක් ටික හයි කරන වැඩේ. දැන් ඊයේ කිසිම දෙයක් අස් කරේ නෑනේ. ඔය දැන් මම දූවිලි පිහ දාලා ඒ ටික අස් කරන්න තමයි පටන් ගත්තේ. මට පොඩ්ඩක් වෙනසක් ඕනේ වගේ දැනුණාම මම කොහොමත් කරන්නේ එක්ක කාමරේ අස් කරනවා එක්ක නැත්තම් ඔය කාමරේට එක එක දේවල් ගෙනල්ලා ඒවා තියලා ඔය මොකක්ම හරි කාමරේ වෙනස් කරන එකක් තමයි කරන්නේ. මේකත් අන්න එහෙම වැඩක් ඉතින්. කොහොම හරි දැන් මම මේ හදන්නේ ඔය මගේ මිරර් එකේ ඔය ස්ටෑන්ඩ් එක වගේ එක තියෙනවා පල්ලෙහාට. මේක අර නිකන් හේතු කරලා වගේ තියන්නත් පුළුවන් ස්ටෑන්ඩ් එකක් තියෙනවා. ඒක දැන් බිත්තියෙන් පල්ලෙහාට තියෙනකොට කැතයිනේ. මං ඉතින් දැන් හදන්නේ මේකේ මේ ස්ටෑන්ඩ් එක ගලවන්න. ඒක ගලවලා අයින් කරාම එතකොට ඒකත් හරි. හරි එතකොට ඔන්න ඒ වැඩේ ඉවරයි. ඊළඟට තියෙන ඔන්න ඔය මේ රැක් ටිකේ දූවිලි වැදිලා තියෙනවානේ. අන්න ඒ ටික පිහදාලා ඉවර වෙලා දැන් ඉතින් බඩු ටික අස් කරන්න තමයි. දැන් මේකේ මේ අර තව මොනවා හරි මේ දැනට මම ඔහොම මේ තියනවා. පස්සේ ඉතින් මේ මොකක් හරි දාන්න ඕනේ ගෙනල්ලා. මොකද දැන් ඔහොම පේනකොට හරි කැතයිනේ. කමන්නේ ඒකත් ඉතින් හිමිහිට කරගන්නවා හදිසියක් නැහනේ. ඔය තියෙන විදිහටම තියෙන්න ඇරලා දැන් බඩු ටික තියලා ඉවර වෙලා පස්සේ ඕකේ එක්කෝ තීන්ත ටිකක් හරි මොනවා හරි ගන්න ඕනේ. ඊට පස්සේ ඔය කණ්ණාඩියක් චුට්ටක් පිහ දැම්මා. ඒකෙත් පොඩ්ඩක් දූවිලි වගේ වැදිලා තිබ්බා. ඒකත් පිහ දාලා දැම්මා.
ඊට පස්සේ කණ්ණාඩි පිහ දාලා ඉවර වෙලා මේ මිරර් එක ළමයි මේ කියන්නේ මේ ටච් කරපුවාම තමයි මිරර් එකේ මේ ලයිට් එක වටේට පත්තු වෙන්නේ. ඉන්නකො මම දාලා පෙන්නන්න ඔයාලට. ඔය තියෙන්නේ. ඔහොම ටච් කරාම ඕකේ ලයිට් 3ක් තියෙනවා. ඒක මාරු වෙවි ඔය ටච් කරන සැරයක් ගානේ පත්තු වෙනවා. මෙච්චර කල් මගේ ඔය බඩු ආම්පාන ටික තිබ්බේ මෙන්න මේ විදිහට ළමයි. ඉතින් ඔන්න දැන්වත් මේ ටික පිළිවෙලකට මගේ රැකියෙන් අහුර ගන්න තමයි මම හදන්නේ. මම ඒක ඉක්මනට දාන්නම්. මේ ටික අහුර ගන්න ළමයි මට හෙන වෙලාවක් ගියා. මේ ඇති වුණා ওই ටික මේ ඔතන තියන්න ගිහිල්ලා මට. මං ඔන්නෝම ඉන්න වෙලාවේදී අපේ අම්මා මට මේ තේකකුත් හදාගෙන ආවා. ඒකේ මාර ඉඩක් එනවා නේද? ඒ කියන්නේ ඉඩ කියන්නේ ඒ කණ්ණාඩියක් නිකන් ඒක ඔය මැනලාද ඔතන කැප් එක? ඔව්. මම මැනගෙන නෙගී කපන්න. කොහොමද? අරකට. ඔව්. මිතර දාන ටික. අර සපත්තු සෙරෙප්පු ලංගක් හරි දෙකට දාන්න. ඒක අර අතනින් තිබ්බොත් එනකම මං හිතන්නේ ළමයි මම උතන පැයක් විතර ඕප කියවන්නේ නැතුව ওই වැඩේ පැත්තක දාලා. තේකත් මාර වෙලාවක් බිව්වා. හොඳයි ඉතින් නේද? මං වගේ තව කට්ටිය ඉන්නවද වැඩක් කරන්න ගියාම අම්මා આવොත් ඕප කියවනවා ඉවරයක් නෑ. අර හතර වටේ තියෙනවයි ඔය තියෙනවයි ඔක්කොම කියව තමයි ඔය දැන් ඉන්නේ උතන. years later. අන්තිමටම මේ තියෙන්නේ මගේ මිරර් එක මේ ටික ඔක්කොම තියලා ඉවර වෙලා ලයිට් එකක් දැම්මට පස්සේ. අනේක හරිම ලස්සනයි මට ඒක එවලේ දැක්කහම මාරම හැපි. ඉතින් හරිම ෂෝක් අනේ මට හරි ආසයි. මං හිතන්නේ මම සෑහෙන වෙලා ඕකේ ලයිට් එක දාගෙන හැඩ බල හිටියා මිසක් වෙන වැඩක් කරේ නෑ. ඉතින් මේ ඕක තමා අන්තිමටම මගේ ෆයිනල් මගේ මිරර් එක. මේක මං හෙන කල්ලි නම් මේ හදන්න ආසාවෙන් හිටියේ මිරර් එක අරගෙනත් මං හිතන්නේ මාස 2-3කට වැඩි. ඉතින් මේක මේ හදාගන්න මං හෙන කාලයක් ඉතින් හිටියා. හැබැයි තව චූටි වැඩ ටිකක් කරන්න තියෙනවා. හදිසියක් නෑ. ඉතින් අපි හිමිහිට එකක් කරගමු. මට පුළුවන් විදිහටනේ මම කරන්නේ. ඒකත් කරගන්න. මේ මට අච්චාරු වගේක් හම්බුණා. මං අච්චාරු කන්න කොච්චර ආසද කිව්වොත් අර තිබ්බ වැඩේ පැත්තක දාලා ඇවිල්ලා තමයි මේ අච්චාරු එකම කන්නේ. ඔයා අච්චාරු කනවද? අච්චාරු? කමුද? කම ඉන්න බංගේන්න. අම්බයි පේරයි. මේ මෙතන දැන් මම අරන් ඉන්න හදයි. දියම්මෝ ජනගත කරන්න හදන්නේ. අනේ අම්මේ මන් නංගුව කරන්නේ මට නම් අනේ පාපුති නේ ඔයා මේකයි මේ එපා එකයි ගහන්න එපා උඹලා. ඔයා පේන්නේ. ඔයා ගත විතරයි පේන්නේ. අර පොඩි පිහියකින් දෙයක් කතා කරන්න. කිරියම්මගේ පැත්තට කැමරාවක් දික් කරනවට කිරියම්ම හරිම අකමැති. මට ඔය දැනුත් බැන ඉන්නේ මොනවා වීඩියෝ කරනවද දන්නේ නැහැ. එයාව නම් දාන්න එපා කියලා. ඒක ගාලා කොහේ අරන් යයි හිටන්නේ ඔක. ඕකට නෑ තිබ්බ. කොහමරි අන්තිමටම ඔක්කොමලා මේ අම්බයි පේරයි කෑවා. ඉන්නකො ඔයාලටත් පෙන්නන්න. මේ තියෙන්නේ පේර එක. රස පාටයි නේද? කොහොම හරි එතනින් අඹත් කාලා ඇවිල්ලා මේ මම මේ ඔළුවේ තෙල් ගන්න හදන්නේ අර වැඩේ ඉවර කරලා මට මාර මහන්සි. අනිත් එක මේ හෙනට හවස් වෙලා මේ හෙට මෙහෙට පැන මේ වීඩියෝත් කරේ. මේ කොහොම හරි ඉතින් මේක මම තෙල් එකක් හදාගෙන තියෙනවා. ඒක තමයි මේ ගන්න හදන්නේ. මං කොහොමත් මේ දවසක් වගේ තෙල් ගානවා. මොකද මේ මං කොණ්ඩේ කැපුවානේ. ලේ එකක් කැපුවා. මගේ දනිස්ස ගාවට වගේ කොණ්ඩේ තිබුණා. මම ඊට පස්සේ ලේ එකක් කැපුවා. ඔය ජනවාරි 1 වෙනිදා
සෙට් වෙන්න මං හිතන්නේ මම කැපුවේ දෙසැම්බර් 31ද කොහෙද. දෙසැම්බර් 31ද කොහෙද කැපුවා. මේ දැන් ඉතින් කොණ්ඩේ පවා ගන්න මාර ට්‍රයි එකක් දෙන්නේ. ඒ තිබ්බ ගානට අර කැපුවට පස්සේ තමයි තේරෙන්නේ මේ අර දිග කොණ්ඩේ තිබ්බහම හොඳයි කියලා. ඉතින් දැන් මේ හූ කියාගෙන දැන් මම තෙල් ගානවා. මං හිතන්නේ මම සතියකට සාමාන්‍යයෙන් 3-4 පාරක් වගේ තෙල් ගානවා. මේ තෙල් එකත් මම මේ ගෙදර හදාගත්තු තෙල් එකක්. ඔයාලට ඕනනම් මම ඒක හදාගන්න වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්න. තෙල් ගාලා ඉවරලා කොහොම හරි මම පැය භාගයක් විතර තෙල් එක තියලා නාගත්තා. මේ දැන් මම නාලා ඇවිල්ලා. මට ළමයි කිසිම ක්‍රීම් જાතියක් ගන්න බෑ. මට නිකමට හරියන්නේ මෙන්න මේ ගාන එක විතරයි. අනේ මන් දැයි කියලා ක්‍රීම් ගාපු ගමන් කුරුලා එන්න පටන් ගන්නවා. මේ කොහොම හරි ඕක විතරයි මූණේ ගන්න ඉතින්. ඕක නැත්තම් ඉතින් ගාන ක්‍රීම් එකක් නෑ මට. මම නාගෙන එනකොටත් ඇති රෑ 7:00ට රෑ කිව්වට රෑම නෙමෙයි. ඉතින් 7:00ට විතර ඇති. කොහොම හරි ඉතින් මම මේ කන්න දෙයක් හොයාගන්න ගියාම කන්න දෙයක් තිබ්බේ නෑ. ඉතින් ඒකින්ද මේ මම මේ පොඩි පාන් කෑල්ලක් තිබ්බා. පාන් මේක චුට්ටක් අර මේ බිත්තර දාලා ඒක එහි විදිහට හදාගෙන තේකකුත් හදාගෙන මම රෑට කෑවා. ඕක තමයි මගේ රෑ කෑම වේ. මේකේ තරම් දෙයක් නෙමෙයි අර මේ පාන් මේ ඔය ගෙදර ගෙනල්ලා තියෙන එකක් හරි සෑන්ඩ්විච් පාන් එකක් හරි අරගෙන මේ ඒ බිත්තරයක් කඩලා දාලා ඒකට ලුණුයි ගම්මිරිසුයි දාලා හොඳට මේ දාලා ඉවරලා මේ පාන් පෙත්තාර ඒකේ පොඟවලා තමයි මේ විදිහට පෑන් එකට දාන්නේ. ඒ දාලා බැදගෙන කන්න තමයි තියෙන්නේ. මම මේක මෙහෙමම කාමරේට අරන් යනවා. තේක හදලා කලින් කාමරෙන් ගිහින් තිබ්බා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. කාලේ ඉවර වෙලා මට හිතුණා මම මේ අර මේ මැන්ඩෙලා බුක් එකක් නෑ මගේ අතේ. අර මේ මං ඔය මේ print out එකක් ගත්තු එකක් තිබිලා මට හිතුණ එක නිකන් පාට කරන්න. ඉතින් මම දැන් මේ පාට කරනවා එක. මේක හොඳයි ඉතින් ඇත්තටම අර අපිට නැතුව එකම තැනක ඔය හිත තියාගෙන ඉන්නේ කරේ ඔය මෙන්න මේක මේ මොකක්ද එක තියෙන්නේ. අන්න ඒක ඉතින් හොඳයි. ඉතින් ඔය ස්ට්‍රෙස් වෙලා ඉන්න කට්ටියට එතකොට ඔය හැමදේම ඔය මේ හිතනවා වැඩි කියලා හිතන කට්ටියට අන්න ඒ වගේ අයට. ඉතින් මම මේක පාට කරලා ඉවර වෙලා මම නිදාගත්තා කොහොම හරි. අවසාන වශයෙන් ඒකනේ කරන්නේ. මේ ඉතින් thank you මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට. subscribe කරලා නැත්නම් subscribe කරන්න, notification bell එක click කරන්න. ඉතින් මේ තවත් මේ වගේ වීඩියෝ මම ඉස්සරහට අරගෙන එන්න හිතන් ඉන්නේ. ඉතින් මේ ඔයාලට ඕනේ මොන වගේ වීඩියෝද කියලා කමෙන්ට් එකකුත් දාන්න. මම තාම මේ vlog ගේන එකට හරිම අලුත්. මේකේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඔයාලා කියන්න. මම මේ අඩුපාඩුත් හදාගෙන ඊළඟ වීඩියෝ එක ලස්සනට අරගෙන එන්න. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. thank you මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට. ඊළඟ වීඩියෝ එක ගේනකම් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. ඈත දුරක පිපෙනා රුවදැසට හමු නොවෙනා කෝලනි හඩ වදිනා මුදු සීත ගුණය දැන